පාරිභෝගිකයින් නිතරම අපෙන් අහන ප්‍රශ්නවලින් එකක් අද අපි බලමු. අපව තියෙන ගැටලු හා ප්‍රශ්න සලකා බැලුවහම අපට පේන දෙයක් තමයි බහුතරයක් පාරිභෝගිකයින් ටයර්ස් පිළිබඳ අපහැදිලි අවබෝධයක් ඇති බව. මූලිකවම ටයර් නිෂ්පාදනය කරනු ලබන්නේ natural rubber, synthetic rubber, steel, textile fabric, chemical, carbon black and silica යොදාගෙනයි. මේ ටයර් ෂෝරූම් එකෙන් හෝ ෂොප් එකෙන් මිලදීගෙන වාහනයට ටයර් සවි කළ දින සිට ටයර් එකේ ආයු කාලය පටන් ගන්නවා. ආයු කාලය තීරණය වෙන්නේ ඔබ ටයර් එක භාවිතා කරන කාලය තුල ටයර් එක මුහුණ දෙන කාලගුණික, දේශගුණික තත්ත්ව හා බාහිර බලපෑම් මතයි. තවත් එක් කාරණයක් නම් දීර්ඝ කාලයක් වාහනේ එකතැන නතර කර තිබීම හේතුවෙන් ටයර් එක තුල ෆ්ලයි සෙපරේෂන් එකක් සිදු වෙලා කම්බි කැඩී යාමට පුළුවන්. ටයර්ස් භාවිතයේදී මේ වගේ වැදගත් කරුණු ඔබ අතිනුත් මගහැරී යාමට ඉඩ තියෙනවා. ඔබ තවමත් සිතන්නේ අවුරුදු 6-10ක් වොරන්ටි එකක් දෙන ටයර් එකක් ගැනද? ඔබ කොතෙක් දුරට නිවැරදිද? මේ සියල්ල සිදු වී කට තිබූ පමණින් ඔබ ධාවනයේ නියැලෙන්නේ නම් ඔබ නොදැනුවත්වම ටයර් එකේ ඇතුලේ සැකිල්ල දිරා තිබෙන්නට පුළුවන්. හයිවේ තුලදී ඔබගේ වාහනේ ඉතාමත්ම වේගයෙන් ධාවනය වෙනවා. කිලෝමීටර් 100ක් 150ක් එකම වේගයෙන් ඔබගේ වාහනේ ධාවනය කරන්නේ නම් ඔබගේ වාහනේ ටයර්ස් අනිවාර්යයෙන්ම හොඳ තත්ත්වයක තිබිය යුතුයි. ඉතින් ඔබගේ වාහනේ ටයර්ස් අවුරුදු 3කට වඩා පරණයි නම් ටයර් ස්පෙෂලිස්ට් කෙනෙකු හරහා අනිවාර්යයෙන්ම ඔබගේ ටයර්ස් චෙක් කරගත යුතුයි. ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සුරක්ෂිත ගමනක් වෙනුවෙන් මේ මතක් කිරීම කින්ටෝ වෙති.